ඉතිහාසයට අනුව වඳවී යෑමේ තර්ජනයට මුහුණ දී ඇති පක්ෂයකි. කන්බස්සා ශ්‍රී ලංකාවෙන් සොයාගන්නා ලද නවතම පක්ෂි වර්ගය ලෙස සැලකේ. 17 පමණ වන කුඩා පක්ෂියකි. ප්‍රධාන ශරීර වර්ණය පඩු පැහැ එනම් කහ දුඹුරු වන අතර කළු පැහැතිත් ශරීරය පුරා විසිරී ඇත. ශා වනාන්තරවල යටි රෝපණයේ ජීවත් වන අතර වනාන්තරවල වාසය කරන කෘමි විශේෂ ප්‍රධාන ආහාරය වේ. රාජ අඩවිය, කන්නලිය රක්ෂිතය, කිතුල්ගල රක්ෂිත ප්‍රදේශවල වාසය කරයි. වඩු කන්බස්සා ඉතා විරල අතර දැනට ගණනින් 200කටත් අඩු බව ඇස්තමේන්තු. ප්‍රධාන තර්ජනය වී තිබෙන්නේ තෙත් කලාපීය වනාන්තර විනාශ වීමයි. එමෙන්ම තෙත් වනාන්තර ප්‍රමාණය කුඩා වීම සහ මොවුන් වාසය කරන වනාන්තර එකිනෙකින් හුදෙකලා වෙමින් පැවතීම ආදියද වඳ වී යෑමට හේතු වී ඇත. ශරීරයේ කෙලින් අතට කළු ඉරි දෙකක් ඇත. වැඩුණු මත්ස්‍යයෙක් දිගින් අඟල් 2ක් පමණ වේ. කළු තැඹිලි වර්ණයන් ගනී. වැලි සහිත පතුලක් ඇති සෙවණ සහිත දිය පහරවල පතුලට ආසන්නව ජීවත් වේ. ශ්‍රී ලංකාවට ආවේනිකය. රතු දත්ත පොතටද ඇතුළත් මත්ස්‍ය විශේෂයක් වන මොවුන් ඉතා දුර්ලභය. වඳ වී යෑමේ තර්ජනයට මුහුණ පා සිටින මත්ස්‍යයෙකි. ශ්‍රී ලංකා රෝස් බටර්ෆ්ලයි විද්‍යාත්මක නාමය පැක්ලරික්ටා ජෝහෝම්. ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන බොහොමයක් සමනල විශේෂ වඳ වී යෑමේ තර්ජනයට මුහුණ පා සිටී. ඒ අතරින් අපේ රටට ආවේනික රෝස් සමනල විශේෂයද වෙයි. වැසි වනාන්තර ආශ්‍රිතව හා මධ්‍යම කඳුකරයේ වැඩි වශයෙන් මේ විශේෂය වාසය කරති. අතිශය අලංකාරය. මොවුන්ගේ වාසස්ථාන අහිමි වීම වඳ වී යෑමට ප්‍රධාන වශයෙන් බලපා ඇත. බුලත්හපයා බ්ලැක් රූබි බෝ විද්‍යාත්මක නාමය පෙතියානි බ්‍රොෆෙස්ටා. ශ්‍රී ලංකාවට ආවේනික මත්ස්‍ය විශේෂයක් වන බුලත්හපයා අතිශය දුර්ලභ මෙන්ම වඳ වී යෑමේ තර්ජනයටද ලක් වී සිටින මත්ස්‍යයෙකි. මෙරට නිවර්තන ප්‍රදේශවල ජීවත් වේ. රතු, කළු, ඉදි හා අලු පැහැය මිශ්‍ර වී ඇත. වාණිජ වටිනාකමකින් යුක්ත මත්ස්‍ය විශේෂයකි. රතු දත්ත පොතටද ඇතුළත්ය. මෙම මත්ස්‍යයන් අපනයනය තහනම් කර ඇත. පිරිසිදු, සෙමින් අංගලා බසිනා දිය පහරවල මෙම මත්ස්‍යයෝ වාසය කරති. අතරට තෙත් කලාපයේ සහ ඒ අසල කඳුකරයේ ගැවසෙන අලු දෙමලිච්ඡා ගෙවතු ආශ්‍රිතව දක්නට ලැබෙන දෙමලිච්ඡට වඩා මඳක් විශාලය. දුර්ලභ වනවාසී පක්ෂියකි. රතු දත්ත පොතට අනුව අවගන්නමට ලක් වූ පක්ෂියකි. ශ්‍රී ලංකාවට ආවේනිකය. සෙත් මීටර් 23ක් පමණ දිගය. 2008 වර්ෂයේ සිට මොවුන් වඳ වී යෑමේ තර්ජනයට ලක්ව සිටින සත්ව කොට්ඨාසයක් IUCN රතු දත්ත පොතට අනුව වර්ගීකරණය කර ඇත. ශ්‍රී ලංකා කොටයාගේ තැඹිලි, කහ, දුඹුරු පැහැති සම මත කළු කුරුලි තිබේ. ඊයේ කොටියාට වඩා කුඩා කුරුලි ඇත. පාද ආසන්නයේදී සම සුදු පැහැයට හුරු වේ. සාමාන්‍ය පිරිමි සත්වයෙකි. රැ 56ක බරින් යුක්තය. යාල ජාතික වනෝද්‍යානයේ කරන ලද අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ ශ්‍රී ලංකාවේ කොටියන් වෙනත් කොටි උපවිශේෂයන්ට වඩා නම්‍යශීලී නොවන බවයි. ඔහු හුදෙකලා දඩයම්කරුවෝ වෙති. වාසස්ථාන අහිමි වීම හා කැලෑ කැපීම් ආදිය හේතුවෙන් ශ්‍රී ලංකාවේ කොටින්ගේ පැවැත්මට බෙහෙවින් තර්ජන එල්ල වී ඇත. මීට අමතරව යම් මට්ටමක සම්පත් ලබා ගැනීමට දඩයම් කිරීම සහ ඍජු හා වක්‍ර ලෙස මිනිස් උගුල්වලට හසු වීම නිසා කොටිය මරණයට පත්වෙති. ක්ෂීරපල් ගණයේ ඒකචාරී නිශාචර සත්වයෙකි. රන් දුඹුරු පැහැති රෝම ශරීරය පුරා දක්නට ලැබේ. ශ්‍රී ලංකාවට ආවේනික මොවුන් බහුල වශයෙන් සිංහරාජය,
සීගිරිය, උඩවලව සහ යාල වැනි ප්‍රදේශවලින් වාර්තා වේ. දුර්ලභ මෙන්ම ක්‍රමයෙන් වඳ වී යන සත්වයකි. රන් පොල්තඹුවන් අල්ලා තබා ගැනීම හෝ දඩයම් කිරීම ශ්‍රී ලංකාවේ නීතියෙන් තහනම් කොට තිබේ. ශ්‍රී ලංකාවේ මුව පවුලේ සාමාජිකයන් 4 දෙනා අතරින් දුර්ලභම සාමාජිකයා විල්මූ අය 2007 දී රතු දත්ත පොත මගින්වඳ වී යෑමේ තර්ජනයට මුහුණ පා සිටින සත්වයෙකු ලෙස නම් කෙරිණි. මෙරට තුළ ඉතා සීමිත ව්‍යාප්තියක් දක්නට ලැබේ. ප්‍රමාණයෙන් සෙන්ටිමීටර 60-65 අතර උසිනිය තුළින් මුවගේ ශරීර වර්ණය වන්නේ ලා දුඹුරු පැහැයයි. පිරිමි සතුන්ට කොටස් 3කට බෙදුණු අං යුගලක් හිමිය. ඔවුන්ගේ වාසස්ථාන එළි පිහෙළි වීම, උගුල් ඇටවීම, මාංශ පිණිස ගැනීම ආදී හේතු නිසා වඳ වී යෑමේ තර්ජනයට මුහුණ පා සිටී. අධ්‍යාත්මක නාමය යුරෝසිසයෝනට අතරට තෙත් කලාපීය ප්‍රදේශවල සහ කඳුකරයේ ජීවත් වන ඉතා අලංකාර පක්ෂියකි. ප්‍රමාණයෙන් කපුටෙකුට වඩා මදක් කුඩා වන මෙම පක්ෂයාගේ හිස, බෙල්ල හා පපුවේ ඉහළ කොටස් දුඹුරු පාටය, යට කොටස සලානින් පාටය. අලංකාර දිගු පෙඳයක් ඇත. තෙත් කලාපීය ඝන වනාන්තරවල ඇති උස්තුරු මුදුන්වල ජීවත් වීමට වඩා ප්‍රිය කරයි. අනිකුරුල්ලන්ගේ හැඩ අනුකරණය කරමින් සිහින් හඬින් නාද කිරීමට දක්ෂය. කිරිල්ලිය වරකට බිත්තර 3 සිට 5 පමණ දමයි. වනාන්තර විශාල වශයෙන් විනාශ කිරීම හේතුවෙන් මේ පක්ෂීන්ද වඳ වී යෑමේ තර්ජනයට ලක් වී ඇත. දුම්බර කුරුකටුස්සා පිග්මි ට්‍රී ලිසර්ඩ් විද්‍යාත්මක නාමය කොෆෝටිසෙලනිකා. ශ්‍රී ලංකාවේ දුම්බර කඳුකරය කියන්නේ නිරන්තරයෙන් මීදුමින් පිරුණු අලංකාර පරිසර පද්ධතියක්. මෙහි සුවිශේෂ ස්ථානයක් වන පිටවල පතන තුළ මේ රටට ආවේනික වගේම දුම්බර කඳුකරයෙහි පමණක් දක්නට ලැබෙන දුම්බර කුරුකටුස්සා හමු වේ. වැඩිහිටි කටුස්සකුගේ දිග මිලිමීටර් 60 සිට 110 පමණ වේ. වඳ වී යෑමේ දැඩි තර්ජනයට මුහුණ පා සිටී. ශ්‍රී ලංකා අලියා එලිෆන්ට් විද්‍යාත්මක නාමය. ශ්‍රී ලංකා අලියා ආසියානු අලින්ගේ උපවිශේෂයන් අතර විශාලතම උපවිශේෂය වුවත් අප්‍රිකානු අලින්ගේ උපවිශේෂයන් දෙකටම වඩා කුඩාය. රට අලි ගහනය වර්තමානයේ ජාතික වනෝද්‍යානවලට හා අභය භූමිවලට සීමා වී ඇත. ආසියානු අලියා ශාකභක්ෂක වන අතර තනකොළ, ගස්වල පොතු, දී වැටුණු පළතුරු, තාල වර්ගයේ ශාක පත්‍ර මොවුන්ගේ ප්‍රියතම ආහාර වේ. ඉතිහාසයට අනුව අලින්ගේ ප්‍රධාන වාසස්ථාන නිම්න භූමි වනාන්තරත්, කඳුකර වනාන්තරත්, වැලි කලාපීය වනාන්තරත් වේ. ඉහිත් මෙකල කඳුකර වනාන්තරවලින් අලි වඳ වී යන අතර වැඩි වශයෙන් අලි දැකගත හැක්කේ වැලි කලාපීය වනාන්තරවලය. උන්ට ඇති විශාලම තර්ජනය වන්නේ වගාබිම්, නිවාස සහ මිනිස් ජීවිත බේරා ගැනීමට අලි මරා දැමීමය. එසේම ඇත්දල සඳහා ඇතුන් දඩයම වන විනාශය, නියගය හා කුසගින්න අනෙක් තර්ජනයන්ය.